අද අපි කතා කරන්න යන්නේ හෙළ සිනමාවේ සක්විති රජු ගාමිණී ෆොන්සේකා ගැනයි. 1936 මාර්තු මාස 21 වන දින විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවලට උපන් පුත් ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා කුඩා කාලයේ සිටම දක්ෂ දරුවෙක් වූහ. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ඔහුගේ අධ්‍යාපන මඟ ආරම්භ කළාය. ඉංග්‍රීසි සහ සිංහල සාහිත්‍යයට වූ ආකර්ෂණය, වේදිකා නාට්‍ය හා ක්‍රිකට් ක්‍රීඩාවට ඇති දක්ෂතාවය ඔහුගේ බහුමාන පෞරුෂය දැක්වූ අංග කිහිපයකි. මුලින් සිනමා කැමරා ශිල්පියෙකු වීමට බලාපොරොත්තු වූ ගාමිණී ෆොන්සේකා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග සම්බන්ධ වූයේ හම්බෙන්නේ 1956 දශකයේ නිර්මාණය වුණු රේඛාව චිත්‍රපටයේ කුඩා දර්ශනයකට පෙනී සිටීම ඔහුගේ රංගන ගමනට මූලික විය. ඉන්පසුව 1960 දශකයේ නිර්මාණය වුණු සංදේශය චිත්‍රපටය තුළ තම්මිට චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා හුදෙක් උපචරිතෙන් පවා ජනතා සිත් දිනාගත්තා. කාලයත් සමග ඔහුගේ රංගන හැකියාව පිළිබඳ ප්‍රතිභාව පූර්ණ රටම දැනගත්තාය. සිනමාවේ පියවර තැබූ කුඩා චරිත රංගපෑම් ඔහුට අලුත් මඟක් විවෘත කළේය. එය ඉක්මනින්ම ඔහුට නායක චරිත සහ ජනප්‍රිය නළු වශයෙන් උසස් වීමට හේතු විය. 1962 දශකයේ නිර්මාණය වුණු හෙළ සිනමාවේ පළමු දියට රූපගත කළ රන්මුතු දුව චිත්‍රපටයේ ඔහුගේ නළුවා ලෙස උපත සනිටුහන් කළ කෘතිය විය. ගම්පෙරළිය, නිදානය වැනි ගැඹුරු චිත්‍රපටවලද, හිත හොඳ මිනිසෙක්, චණ්ඩි ශාමා වැනි ජනප්‍රිය චිත්‍රපටවලද ගාමිණී ෆොන්සේකා රංගපෑවේ නළු පරපුරට පාඩමක් විය. එපමණක් නොව 1972 වර්ෂයේ නිර්මාණය වුණු නිධානය චිත්‍රපටයේ විලී අබේනායකගේ චරිතය රංගපෑ ගාමිණී ෆොන්සේකා මහතා ඒ චරිතය තුළ නිධානයක්ම විය. මෙලෙස ඔහු රංගපෑ චිත්‍රපට අතර සඳේ දුප්පත් රැය, රන්මසු උයන, සඳලි සුදුනේ, මඩල් දුව, අබේ භූමි වැනි කෘති සඳහන් කළ හැක. කලා ක්ෂේත්‍රය තුළ ගාමිණී ෆොන්සේකා රංගපෑවේ නායකයා, විරුවා, සරල ගෘහස්ථයෝ, දුෂ්ටයෝ, සිනාසෙන චරිත මේ සියල්ලම ඔහු නිරූපණය කළේ අතිශයින්ම සත්‍ය සහිතවය. ගාමිණී ෆොන්සේකා මහතාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කලාගාරයක් වගේ. සිනමාව, නාට්‍ය, රූපවාහිනිය සහ දේශපාලනය අතර ඔහු ගොඩනගා ගිය හැම මඟකම ශ්‍රී ලාංකීය සමාජය තුළ අමුතු සටහනක් තැබුවා. මෙතුමාගේ රංගන ජීවිතය තුළ චිත්‍රපට 100කට අධික ගණනක් රංගනින් දායක වූ අතර පරසතුමල්, සාගරයක් මැද වැනි සිනමා අධ්‍යක්ෂණද සිදු කළේය. සරසවි සම්මාන 15ක් ඇතුළු සම්මාන 22ක් ඔහුගේ නාමයට අයිති විය. අවාසනාවකට මෙන් 2004 සැප්තැම්බර් මාස 30 වනදා ඔහු අප අතරින් සමුගත්තා. කෙසේ වෙතත් ඔහු රංගපෑ සියලුම චරිත, ඔහු ගොඩනගා ගිය නාමය අදත් අපේ සිනමාවේ හදවත තුළ ගැඹුරින් සටහන් වී ඇත. ගාමිණී ෆොන්සේකා යනු නළුවක් විතරක් නොව සිනමාවේ රජුද ඔහුයි. ඔහුගේ නම සදාකාලිකව ජනතාව සිත් තුළ ජීවමාන වනු ඇත. අභියස පිපිසලේ වැස අභියස